අපි මේක බ්ලවුස් එක මහන්න හදන්නේ. හොඳට බලා ගන්න. මෙන්න මේ වගේ ඉනිසිබල් ෂිපර් එකක්. මම ඔයාලට ඒක ප්‍රිසිෂන් එක කියලා නෑ. අනිවාර්යෙන් ඒක ඔයගලන්ට දෙන්න දෙයි මම හරියටම දෙනවා. මේ වගේ ඉනිසිබල් ෂිපර් එකක් ඕන. මේ පේනද බලන්න පොඩ්ඩක්. මේ වගේ ෂිපර් පුට් එකක් ඕන. මේකේ මේ දාර දෙකක් තියෙනවා. මේ දාර දෙකේදී මේක දාලා මේ එක පැත්තකට දැම්ම අනිත් පැත්තට ගෙන එක. ඉතින් අපිට පුට් එක මාරු කරනකොට මේක මේ දැන් මගේ මැෂින් එකේ පොඩි අද මේ නූල් අප්සෙට් එකක් ගිහින් නැත්නම් මේ ඇනේ ගලවන්න ඕනේ. අර අපි මෙහෙම මේ පුට් එක මාරු කරන එකක් තියෙන. ඒක දැම්මම ගානට එනවා. මේ වගේ ෂිපර් එකක් ඕන, ෂිපර් පුට් එකක් ඕන. මෙන්න අපේ කොලර් එක අපි අරව ගත්තා. මෙන්න අපේ ඒකේ යට කොටස. ඊට පස්සේ අපි ෂිපර් එක මේ මහන්න හදන්න ඕන බලා ගන්න ඉස්සරලා. දැන් අපි ඉස්සරහා පළුව මහමු. ඉස්සරහනේ පිටිපස්සේ පළුවනේ වැඩ තියෙන්නේ. කොලර් එකත් ඉස්සරහා අපි ගමුකෝ. මොන කොලර් එකේ ස්ටිප් එක අලෝප් එක බලන්න. මෙන්න මේ විදියට ස්ටිප් එක ගානට මේක ඇතුළට දාලා පේනද බලන්න. ස්ටිප් එක වදින ගානේ නමල චුට්ටක් මෙන්න මේ වගේ මහතට මහන්න. මහන වෙලාවේදී මේක රවුමක යනකොට අපි පුට් එක උස්ස උස්සෝන යන්න. පුට් එක උස්ස උස්ස යන්න. මේ රවුම හැඩයට යනකොට පුට් එක පොඩ්ඩක් උස්සලා රවුම කෙලින් කරගන්න. සීරියස්. ඒක තමයි නීට් එකටම ගන්න ඕනේ. දැන් මගේ ෂොප් එකේදී මේ කොලර් එක අල්ලන එක මම තමයි ගොඩක් වෙලාවට ළමන්ගේ ඔච්චර යාළුවෝ ඇහුවත් මම තමයි ඒක මහන්නේ. කොලර් එක නීට් එකටම එන්න ඕනේ. මෙතන මේ විදිහට ලස්සනට මේක මෙහිලා තියෙන්න ඕනේ. ඊළඟට අපි කපපු කොලර් එකේ අනිත් කෙලවර මේම හොඳ පිට තියලා ගාන තියලා පුරුදු වෙන්නේ මෙන්න මේ ක්‍රමය. දැන් අපි යට වාටිය මාපු නිසා උඩ ගානට මේක තියන්නේ. පින් කරගෙන යන්න. එතකොට අපිට පොඩ්ඩක්වත් මේක වෙනස් වෙන්නේ නැහැ.
මෙතන ෆිනිෂින් කරන්නේ අපි කොලර් එකේ ෂිපර් එකත් එක්කම යන්න හදන්නේ. මෙන්න මේ මාර්ගය. මේ කර්ව් හැඩ යනකොට අපි ස්ටක් පොයින්ට් එකක් වගේ උඩින් ගියාට කමන්නේ. දරුවෝ මේවා හරියට කරන්න පුරුදු වෙන්න. අවදාත් වලට වරදින්නේ නැහැ. නීට් එකට වැඩේ කරන්න පුරුදු වෙන්න. එන්න දෙයින් ෆිනිෂින් එකකින් කරන්න ඕනේ. ඒකට අපේ ගාවට කස්ටමර්ස්ලා එන එක වරදින්නේ නැහැ. ඒ තුලින් අපි ඉගෙන ගන්න දෙයින් වැඩි ආදායමක් ලබන්න පුළුවන්. ඒ වගේම රෙඩිමේඩ් වගේ බිස්නස් එකකට යන්න පුළුවන් හොඳට. සමේ හොඳට ඉගෙන ගන්න. ඔයගලන්ට දෙයක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. මේක මම තියාගන්න නෙමෙයි. ඒකයි මම ක්‍රිෂන් එකේ ඉන්න බැරි දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට ගන්නත් එක්ක මේක. ඔයාලට මේ කරන්නේ සාමාන්‍යයෙන් මේ කොලර අල්ලන ඒවා ගොඩක් දෙනා කියා දෙන්නේ නැහැ. ඊට මේ කට්ට ගලවමු. අපිට ඒක දැන් අවශ්‍ය නැහැ. කට්ට ගැලුවා. අපි මේ පැත්තට හරවල මේක අයින් කරගන්න. මේ පැත්තට හරවල අයින් කරගන්න. ඒක ටක් ගාලා අර දාන්න වදින්න. අපිට මේක දැන් කොලර් එක මෙතන පියවන්න නිසා මෙහෙම නෝට්ටුවක් ගහ ගන්නත් පුළුවන්. අවුට්ලයින් එකක් ඕන නම් ගහ ගන්න. මේක මේ විතරයි පුළුවන්. අනිත් ඒවා දින අවශ්‍ය නැහැ. මේ උනාසිය කන පිට පැත්තට හරවලා අවුට්ලයින් එකක්. ක්ලාස් එකේ කෙන කලින් අහලා ටෝන් කරලා මට අනිවාර්යෙන් පින්තූරයක් දාන්න. ඔයාලට කොච්චර දෙයක් ලැබෙයිද කියලා බලන්න. මගේ ආසාව ඒක තමයි. දැන් මේක ස්ටිච් එක පැත්තට අරගෙන මේක අයින් කරලා පෙන්නන්න. හොඳට අයින් කරනවා. අයින් කරලා පෙන්නන්න. ගාන තියෙන ගාන මෙතන චෝක් මාක් කරලා ගන්න. මෙතන චෝක් මාක් කරලා ගන්න. ස්ටිප් එකේ ගානේ. ඊට පස්සේ මෙතනත් අපි මේක මේ කොලර් එකේ ගානට මෙන්න මේව මාක් කරන්න. ඒකට කොලර් එක පොඩ්ඩක්වත් එහා මෙහා යනවා. ඉස්සෙල්ලා මහගෙන යන දිගට.
ෂිපර් එක අල්ලන්න දැන් උඩ ඉඳන්නේ කොලර් එකට තියෙන ප්‍රමාණයටත් මේ ෂිපර් එකේ උඩ තියන්න. කොලර් එකටත් උඩ තියලා ඉන මාක් එකට වඩා සාමාන්‍ය අඟල් දෙකක්වත් පහළට එන්න ඕන. අන්න ඒ ප්‍රමාණය මේ මාක් කරලා. මෙතන ටැග් එක වද්දාන්න. ඒක ආපහු නැවත ගලවන්න. ඔයාලා ෂිපර් එක අල්ලන විවිධ ක්‍රමවේද ඇති. මේ මං කියා දෙන ක්‍රමවේදය මම අනිත් ඒවා වැරදි කියන්නේ. එක එක ක්‍රමවේද සාර්ථකයි. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලා අල්ලපු ෂිපර් එක එහා පැත්තට නොපෙනී රස්සලු මේ ඔලොක් කරගන්න ඕනේ මෙතන මේ නූල් ඇදින එකට මම චුට්ටක් ඔලොක් කරලා අරගෙන ඉන්නවා බලන්න මේ විදිහට අපි ඔලොක් කරගෙන මේ මෝට්ටුව දෙපැත්තට දිගාරින්න මේ මෝට්ටුව මෙන්න මෙහෙම දෙපැත්තට දිගාරින්න මේ දෙපැත්තට මෙන්න මෙහෙම දිගාරලා ඔයගොල්ලන් මාක් කරගත්ත දැන් ඉනට වඩා අඟල් දෙකක් පාරින් මේක මේ පැත්තෙත් මාක් එකක් දාලා. දාලි වලලා ෂිපර් එක මුණින් අතර. ෂිපර් එකේ හොඳ පැත්ත මේ පැත්තනේ. හොඳ පැත්ත මේකට වද්දලා අපේ මෙතනින් අඟලක එන කොලර් එකත් ඒකටත් ඉඳ තියලා මේම ෂිපර් එක තියාගන්න. තියලා ඉවර වෙලා උඩට මේ තීරුවට තමයි මේ තියන්නේ මුණින් හොඳ පැත්ත තියලා තීරුවට මෙහෙම හරියට මම නැම්මට තියලා මේක මේ පැත්තෙන් අල්ලගන්න. මෙන්න මෙහෙම අයින දිගේ වහන්න. හරියට මේ නැම්මට මේ ෂිපර් එකේ මේ මැද තියලා මේ සයිඩ් එකේ මෙන්න මෙහෙම අල්ලගන්න. අපේ මාක් එක ළඟ එතනම අපි ටැග් එක ගන්න නවත්තනවා. අනිත් පැත්තත් ඒ විදිහටම හදන්න. ටැග් එක ගන්න ආපු තැනින් අපි නවත්තනවා. ෂිපර් එකේ මේ ගහපු මෝට්ටුව ගලවන්න. බලන්න ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා ඇති ඒ ක්‍රම වලට මහන්නේ. කොහොම මැහැව්වත් ෂිපර් එකේ පේන්න බෑ.
එතනකන් අපි ගලවන්නේ. ගලවපු නූල කොහොම අයින් කරන්නේ මේ ඉනිසිබල් සිපර නූලක් අහුනොත් සිපර එක වහන්න බැරි. ඊළඟට මේ පුට් එක මාරු කරන්න. අර පුඩ් ලෑම්ප් එක අනිත් මැෂින් එකේ තියෙන මගේ එක නූල ඉර වෙලාද හදාගන්න උනේ නැත්තම් ඒකට අපි මේක තල්ලු කරන්න විතරයි තියෙන්නේ. මේ ඇනේ බුරු කරන්න අවශ්‍ය නැහැ. පුඩ් ලෑම්ප් එකක් දාගන්න ඕගොල්ලෝ. ඒක හරි ලේසි මේ මාරු කරනකොට ඇනේ බුරු කරන්න ඕනේ නැහැ මේ විදිහට. බාන් සිපර එක අල්ලන්න. අපි මේ සිපර එක ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දිගටම අරිනවා. එරලා මෙතන අස්සෙන් දාලා අපි මේ පැත්තෙන් සම්පූර්ණයෙන් එළියට ගන්නවා. මෙන්න මේ. නැත්තම් අර අවසාන කෙලවර එන් දෙක නීපෙන්නේ. මෙහෙම එළියට ගන්න. අරගෙන ඉවර වෙලා මේ සිපර එකේ මේ පොඩි කොටස තියෙන මෙන්න මේ කොටස මෙහෙම කරලා අදින්න ඕන. නැත්තම් අර සිපර එක පේන ගන්න. ඒක එක කාණුවක් අස්සකට දාගන්න මෙන්න. මේක මේ අති ඇඟිල්ලෙන් චුට්ටක් මෙහාට කර කර මේ කාණුව ASCII මහගන්න. සිපර් පුට් එක නැතුව නම් මේක අල්ලන්න බෑ. ඔයාලා සිපර් පුට් එකක් ගන්න වෙනවා. රුපියල් 300 ගාණක් වගේ වෙනවා මේ සිපර් පුට් එක. මේ වන් සයිඩ් පුට් එකක් තියෙනවා. මේකට අපි කියන්නේ වන් සයිඩ් පුට් එක නේ. මෙහින් එකකනුත් ගහන්න පුළුවන්. මේ වන් සයිඩ් පුට් එකෙන් ගහන්නත් පුළුවන්.
එන්ඩ් එකටම ගහන්න පුළුවන් මේ සිපර් එක එළියට ඇවිල්ලා. අපි එතෙන්ටම ගැහුවා. මේ පැත්ත. මේ පැත්ත ගැලෙව්වා. ඊට අනිත් පැත්ත. ඒ එන්ඩ් එකෙන්ම පටන් ගන්නවා. ගිල්ලෙන් චුට්ටක් මේ පැත්තට ඈඩ් කරන්න ඕනේ. මෙතන කොලර් එක මෙහුම් වාසිය තියෙන එක චුට්ටක් ගලවන අපි එතන කොලර් එකත් අෆ් කරනවා. මට චුට්ටක් එතන අමතක වුණා. කොලර් එකත් අල්ලලා තමයි අපි මේක අල්ලන්නේ. චුට්ටක් ගලව ගන්න. මෙහුම් වාසිය ප්‍රමාණය ඉදිරියට ගන්න. මට පොඩ්ඩක් ඒක අමතක. බලන්න දැන් වහලා බලන්න මේ විදිහට වැඩි තියෙන මේ එන්ඩ් එක බලන්න නීට් එක මේ එන්ඩ් එක ගාව රැලි බෑ. පස්සේදී අපි පිටිපස්ස හරි ඩාට් දෙක ගන්නවා. අපි දැන් මේ පුට්ට ගන්න කරමු. ඩාට් එකක් මෙතනින් අල්ලලා ඩාට් එක ගන්න. ඊට අල්ලන්නේ අපි ඩාට් වාසියක් තිබෙන එක ටයිට් වෙන්න ඕන නිසා ෂීට් වෙන්න ඕන නිසා තමයි ඒ ඩාට් එක අල්ලන්නේ. පිටිපස්සේ අපි එක හයි. දැන් පිටිපස්සේ පළුව හරි. මේ වගේ බෝඩරයක් තියෙන පිටිපස්සේනේ. දිගටම බෝඩරේ නිසා තමයි අපේ ගේට් ලයින් එක හරසට කරන්නේ. මොන පිටිපස්සේ පළුව හරි. දැන් අපි ඉස්සරහා පළුව ගමු. ඉස්සරහා පළුවේ
කොටස් අතර ඇලි විදියට යන්න ඕනේ නේ. මේකේ මේ කරේ කොටස පොඩ්ඩක් ඉස්සරහා කොටසට මේක සමාන වෙන්න ඕනේ. මේක දැන් අපි අල්ලන ප්‍රමාණය මෙතන. මෙන්න මේක ප්ලේට් එක. උතර බ්ලොක් එක ගෙනත් දෙන්න මට ඉස්සරහා බ්ලොක් එක. මේක ඉස්සරහා බ්ලොක් එක ගෙනත් දෙන්න. බ්ලොක් එක කහ පාටින් අලුව තියෙනවා. කහ පාට අලුව. දැන් අපි මේක ඇල්ලුවාම මෙතන සුට්ටක් මහ ගන්නක් මගේ සෙලෝ ටේප් එක ඉවරයි. ඔන්න ඔය ගාන එන්න ඕන අපේ එක පැත්ත. දෙකට නමලා බලන්න. හරිද කියලා. මේ සුට්ටක් වැඩි. තාප් පීට් එකක් විදිහට තියන්න. යට වෙච්ච ප්‍රමාණය වැඩි මදි නේ. යට කරන ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. ඒක තමයි ප්ලීට් එක එන්නේ. ඉස්සෙල්ලා මේකේ මැද කට් මාර්ක් එකක් දාගන්න. අර කන පිට පැත්තේ තියෙන නිසා තමයි මම කන පිට පැත්තට හැරෙන්නේ. මෙන්න මෙහෙම මේ ප්‍රමාණයම මෙතෙන්ට එන්න ඕනේ. ඒ ගාන මෙහෙම යට කරලා. ගොඩක් සීරියස් පාඩමක් මේක. ඒකයි ඔයගොල්ලන්ට ඒක ඇත්තටම සමහරුන්ට දැනෙන්නේ නැති වුණාට ඇත්තටම මේක ගොඩක් සීරියස් පාඩම වුණා හරි. දැන් මේක දැහැම වාසියකුත් තියෙනවා. ඒක පුරුලක් තියෙනවා දැහැම වාසිය. ඔයගොල්ලන්ට අපි හරිම දේ දෙනවා.
මේක සාමාන්‍යයෙන් ක්ලාස් වල කරන්නේ නැහැ. කරත් මහන්නේ නැහැ. මේක මැහැව්වේ නැත්තම් ඇත්තටම දරුවනේ ඔයගලන්ට ප්‍රයෝජනයක් නැහැ. ඒකයි මම කියන්නේ ඔයගලන්ට මේක හරියට කරගන්න කියලා. අපේ දැන් හරි. ඊළඟට අපි මොකද කරන්නේ? දැන් මේක කොලර් එක ගානට මෙහෙම තියලා දැන් මේක අපි හරියමද බලනකොට මේ අපේ ස්ටිප් මාක් එකට වඩා වැඩියෙන් රෙද්ද තියලා තියෙන්නේ. ඒ ප්‍රමාණය ඉවත් කරලා මේ කොලර් එකේ මැද කට් මාක් කරලා. දාලා. සාමාන්‍යයෙන් කොලර් එකක් අල්ලන්නේ කන පිටින් හොඳ පිට. මේ ඉස්සරහා මැද නැම්මටනේ ෆ්‍රන්ට් එකේ ඉන්නේ නැම්මට. මේ මම චෝක් මාක් දාලා තියෙන කොලර් එකට වඩා වදින තැන. එහෙනම් අපි මොකද කරන්නේ? එතනින් මේ හරි මැද මේකේ දාලා තියෙන මෙතනින් කට් තියාගන්න ඒ ඉරට ඒ ඉර. මෙන්න මෙහෙම තියලා කට්ටක් ගහගන්න. හොඳම දේ ඒක. එතකොට වරදින්නේ නැහැ. මේක ටිකක් නැත්තම් පටලැවුම් සහිත පාඩමක්. අයි මේක උරහිසෙන් ෂෝල්ඩර් වලින් භාගයක් නැහැනේ. ඊට කලින් අපි මේක වාටි දෙක මහ ගන්නවා. අතේ වාටිය මහ ගන්න. මෙන්න මෙහෙම අතුරට නමලා එක සැරෙන් මේක නමා ගන්න. Napati tahu. කන පිටින් හොඳ පිටට තියලා මෙහෙම කටු ටික ගහගන්න. මේ පැත්තෙන් මෙතෙන් දෙන්නකම්
පස්සේ කන පිටින් හොඳ පිටට අපි අල්ලන්නේ. සිපර් එක පහට අදින පුතා. හොඳ පිට කන පිට තියනවා. කිව්වහම එන විදියම අල්ලනවා. පටලයන් සහිතයි. දැන් කන පිට කන පිට තියන්න. ඒකට මේ කොලර් එකේ ඉන්න ඕනේ මේ අත. මෙන්න මෙහෙම තියලා අල්ලගන්න. මෙච්චර දේ මේ කියලා දෙන මේක සීරියස් නිසා මේක වරදිනවා. කටු ගහන චුට්ටක් වෙලා ගියාට සමහර අයට ඉන්නවා මෙහෙමයි. මේ මොකක්ද අනේ ඔයිට වඩා ඉක්මනට කරන්න පුළුවන් චට්ටපට්ට ගාලා කරන ළමයි ඉන්නවා. ඒකට එතන නීට් එක එන්නේ නැහැ. මේක කටු ගහන චුට්ටක් වෙලා ගියාට ඉක්මනට වැඩ ඉවර කරන්න පුළුවන් හරිම නීට්. පස්සේදී අපි දැන් මේක අල්ලගෙන යමු. කටුව ගලවන්න යන්න අල්ලගෙන යන්න. එතනින් ඉවරයි. පැහැදිලි ඇති කියලා මම හිතනවා. බලන්න කරට අහු වෙන්නේ නැති කොටසක් තියෙනවා මේ. අන්නේ කොටසේ වාටිය මහගන්න. එහෙම නැතුනොත් ඔයාලට හරි අමාරුයි ඇඹරිලා පැත්තකට. ඒ මෑම් මාසිය ප්‍රමාණය වාටිය මහගන්න.
කියවීම වෙනවා දැක්ක නේද? මටත් අමතක වුණා. සිපර් එක අපි යන්න හදානේ සිපර් එක මෙතන ඉන්නේ. දැන් ඊට පස්සේදී මේ සිපර් එක මේක උඩින් යන්න. මෙන්න මෙහෙම අපි මේක මහගෙන ගිහිල්ලා ඉස්සරහ දැන් කොලර් එක මෙහෙම නමාගෙන මහන්න. මේ කොලර් එක හොඳ පිළිටින් මහගෙන යන තියෙන ලස්සනට ඕන බලන්න. මගේ සේවකයෝ කවුරුවත් නැහැ නේ. ඒගොල්ලන් ගිහිල්ලානේ. මම දැන් මේ හැන්දෑව වෙලාවකනේ මේක කරන්නේ. එයාලා වැඩ ඇරිලා ගිහිල්ලා. ඒක නිසා මම තනියෙන් මේ කරන්නේ. ඒගොල්ලන් උදව් කරන්න කවුරුවත් නැහැ මට. බාධා ගොඩක් ආවා. මගේ මැෂින් එකේ මේ ලයිට් එළිය ඔක්කොම තියෙනවා. මගේ මැෂින් එකේ මේ නූල හිර වුණා. බෑ වෙලානේ හදන කෙනෙකුට උනත් එන්න කියන්නේ විදියක් නෑ. ඒකයි මේ ඉන්නේ. ළමයිගේ මැෂින් වල ලයිට් යාලට අවශ්‍ය නැහැ. කර්ව් හැඩ මහනකොට පුට් එක උස්ස උස්ස මහන්න. දැන් මහගෙන තියෙන නිසා මහගෙන යන්න තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි රැල් ටික අයන් කරගන්න ඕන. හරි නේද? ඉතින් මම මේ අයන් කරන්න කිට්ටනේ ළමයි හිටෙන මට අයන් කරලා දෙනවා මේ.
ෂිපර් එක පිරිසිදු කරන එක. ෂිපර් එක මේක දිගට කලන්න. ෂිපර් පුට් එක ආයි දාන්න වෙනවා. ඔයාලට තේරෙන්නේ උගන්නන එක ලේසි නෙමෙයි. ඒක උගන්නන සමහර අය ඒක මහාන එක කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් අතන ප්‍රිසිෂන් එක මහාන වීඩියෝස් කරන්නේ නැහැ. ඊළඟට මම එහෙම කරේ නෑ. දැන් බලන්න පැය ගාණක් අරන් මම මේ ඔයගලන්ට කරේ එක. ඒකේ අඩුවක් කියලා වැඩක් නැහැ නේ. ෆ්‍රී එක දුන්නට වැඩක් නැහැ. මහාන දන්නේ කියලා අරුව ඉන්නවනම් මේක මහා ගන්න කොහොමද? ඊට පස්සේදී දැන් අපි ෂිපර් එක අල්ලලා ඉවරයි. උඩට දාලා ෂිපර් එකේ මේ වැඩි කොටස මෙහෙම දැන් අපි හැරෙනවනේ. මේක මෙන්න මෙහෙම ඇතුළට දාලා මේකෙන් මේක මෙන්න මෙහෙම හදාගෙන මේ අතට මහන්න. අනිත් පැත්තත් බලන්න. මේ ගානෙන් නැව්වා. නමල මෙහෙම කරලා මෙතන නැවත බලාගන්න. මේ ෂිපර් එකේ නැමෙන ප්‍රමාණයෙන්ම නැව්වා. මෙහෙම මේ අතර නැව්වා. මේක මෙහෙම කරලා ෂිපර් එක වහන්න. උඩටම නීට් එකටම ගහන්න. දැන් අපි දෙපැත්ත ගන්න බලා ගන්න අපි අපේ වීල් මාක් වලටම ගහන්න. මේක නීට් එකට එන්න ඕන හන්දා එක පැත්තක් මේක දැන් ඉන්න පේන්නේ නැති නිසා මේකේ අපි මෙහෙම අවුට්ලයින් එක මේ වීල් මාක් එක හරහා මාගෙන යන්න ඕන. සාරිය හැටම හැවුවත් එහෙමයි.
කපන වීඩියෝ එක දාලා තියන්න බැරිද ඔයාලට? අනිත් පැත්තේ අපිට වීල් මාක් එක තියෙනවනේ. දැන් මේ වීල් මාක් එකට මේ වීල් මාක් එක තියන්න. එහෙම වුණාම තමයි පිටෝන් ෆ්‍රී වෙන්නේ. අපේ බ්ලොග් එකේ කිසිම හැම්වාසියක් නැතුව තියෙන්නේ. කොට ඒක අපේ ගානට ඕන නම් අපි ඒක බලන්න ඕන. හරියට මේ වීල් මාක් වල වීල් මාක් ආවේ නැත්නම් තමයි උස කොට එනවා. උස කොට එනකොට ඔයගොල්ලෝ එක පැත්තක් කපලා දානවා නම් ඒක වැරදි. මේ පැත්තෙත් ඒකෙන්. මේ පැත්ත පේනවනේ අපිට. පැත්ත අපි ගහගන්න. ලස්සනට ඔයගොල්ලෝ අයන් කරන්න ඕනේ. මම අයන් කරේ නෑ නේ. ලස්සනට අයන් කරලා ඔයගොල්ලෝ මේක ලස්සනට මහලා මම මේ ටයිට් එකේ වැඩි කරලා තියෙන ඔයගොල්ලන් ටයිට් එකට අරගෙන පොටට අරන් ලස්සනට දරුවෙකුට මේක ඒ වගේ ලස්සන දරුවෙකුට මේක මහලා ඇඳලා මට ෆොටෝ එක දාන්න ඔයගොල්ලන්ට.
ඔයගොල්ලන් ෆොටෝ එක දාන්න මේකේ. මේක ලස්සනට අපි අයන් කරන්න ඕනේ. හැරි ටික. මේක ෆොටෝ එක දාන්න මට. ඉතින් මම ඔයගොල්ලන්ට ගොඩ දෙයක් කරලා දුන්නා. කිසිම අඩුවක් නැතුව. ඒ නිසා ඔයගොල්ලන්ගේ මනස පැත්තට හැරිලා මේ දේ අපි කරලා ජීවිතේ දෙයක් ගන්නවා කියලා හිතන්න කියලා මම ඔයගොල්ලන්ට කියන ගමන් නවත්තනවා වීඩියෝ එක ඔයගොල්ලන් බලලා මට මහලා ක්ලාස් එක දෙන සියලු දෙනාම සාඳු උදේ වෙනකොට මහලා ෆොටෝස් දාලා තියන අපේ ක්ලාස් එකේ පළවෙනි පාඩම විදියට ඉවර කරා.